හැමදෙනාම සාදුනාදයක් පවත්වන්නේ සාදු සාදු බුදු රුවන වඳින්ටයි සාදු සාදු දම් රුවන වඳින්ටයි සාදු සාදු සංඝ රුවන වඳින්ටයි සාදු සාදු තිරු වන් නමදින්ටයි සාදු සාදු තිරු සාදුනාදයක් පවත්වන්නේ පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියන තුන් වතාවක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්නේ සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනි, ඔබ හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මිනිවහනේ මල්ලිකා නානායක්කාර මෞතුමිය, ඒ වගේම තෙනුක නානායක්කාර පුතණුවන්, චානක නානායක්කාර පුතණුවන් වගේම දුව දේවීන්දී නානායක්කාර දියණිය ඇතුළු සත්පුරුෂ වාසනාවන්ත පින්වතුනි, පින්වතියනි, තුන්ලොවක් දහං අමාදියෙන් සනසා වදාලන්ට දුන ශාන්තිනායක මාමේනී ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ ඒ උත්තම බුදු ගුණයන් සිහි කරගෙන මෙනිවහනට බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මහා සංඝරුවන වඩම්මාගෙන මේ අවස්ථාව තුල බලාපොරොත්තු වන්නේ ධර්මානුදේශනාවක් නැත්නම් සද්ධර්මානුශාසනාවක් කාව්‍යමය ස්වරයෙන් පවත්වලා දේශනා කරවාගෙන ඊන් ලබන අනන්ත අප්‍රමාණ ආශිර්වාදය මින 3 මාසකට පෙර මිය පරලෝ යන්ට දුන අභාව ප්‍රාප්තවන්ට දුන වසරක් පිරීම නිමිත්තෙන් මිය පරලෝකයේ චණ්ඩසේන නානක්කාර පියතුමාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීමත්, එතුමා ඇතුළු වර්ග පරානුගත මළගී ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන ඒ උතුම් වූ මේ මහා පින්කම සංවිධානය කරන්නට දෙනවා. මේ සංවිධානයේ දායකත්වයේ විශේෂයෙන් මල්ලිකා නානායක්කාර මෞතුමිය ඇතුළු සදහවත් හැමදෙනාගේම සහ සම්බන්ධතාවයෙන් මූලිකත්වයෙන් මේ මහානීය පින්කම සිද්ධ කරන්නට දෙනවා. කොට්ටවත්ත සමූහ ව්‍යාපාරයේ අධිපති චන්ද්‍රසේන නානායක්කාර මහත්මයා මිය පරලෝ ගිහිල්ලා වසරක් පිරීම නිමිත්තෙන් එතුමන්ට පින් පැමිණවීම පිණිස එතුමන්ගේ ආදරණීය භාර්යාව, දූ දරුවන් ආදී සියලු දෙනා විසින් මේ පින්කම සංවිධානය කරන්නට දෙනවා. මින් මාසකට ඉහෙද්දී මේ ගිය එතුමන්ගේ මෑණියන් වන හින්නිනෝනා උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීමත්, මෞද්දමෝපිය පාර්ශවයේ මේ ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, දැනට සුජීවත්ව සිටින මේ දරුවන්ගේ මෑණියන්ට දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන මේ මහා පින්කම සංවිධානය කරන්නට දෙනවා. මේ මහා පින්කමේ අනුභවයේ ආශිර්වාදයෙන් මේ පරලෝකයේ සියලු සත්පුරුෂ හැමදෙනාටම බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයේ, සතර දළදා හාමුදුරන්ගේ ජයසිර මහ මුනිඳුන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේම ලැබීවා ලැබීවා සැලසීවා කියන පැතුමින් කෙටියෙන් මාත් සමග අතගසා තැන්පත් කර ගිලම්පස සම්බුද්ධ පූජාව පූජා කරමු. හැමෝම මාත් සමග වන්දනා කරන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු
අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ස්වාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති ගනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඊතං කුසුම සන්තොසින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුහේ අදිවාසීතුනෝ බන්ති ගිලාන පච්චයං නිමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසීතුනෝ බන්ති බිසජ්ජං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං වන්දාමි ජීතියං සබ්බං සබ්බතානි සුපාටිත්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං
සකලං සදා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු 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 සංසාරික දුක නසාලන්න බැසිරගෙන ගින්දරේ රන්සේ මනහර දහම බෙදු විවර කරන් පින්තරේ දුන්නමාදහම් සිසිල රැගෙන විවර කරන් රන්දොරේ මංදෑත නාලලේ තබාවන්දිමි මුනිසිරි පාමන්දිරේ පුන්කාලස විලස පලස ඉලන ළඟ පින් බාර ජීවිත ඉන්මිහිරියාර දහර මාවන මුළු ලොවටම පාමිත පින්පිරි සතවෙත පතුරන සැම නොමැතිව ගුණ සීමිත මංහාද මැද පදවැල් ගලපා වන්දිමි දහම් මාවත සුන්කරමින් ආන වැසීමාවත් නියම ගමන් මග මවන් පෙන්වා හැම විට යහපත් මග පහදා දීමෙන් නුවන් දන්නා තරමට සුවය සැදූ දහමින් කර
පාපවන් මන් පෙරලි පෙරලි නමදින් නේමි මුදුනාත් බැඳ සංගරුවන් මන් පෙරලි පෙරලි නමදින් නේමි මුදුනාත් බැඳ සංගරුවන් සාදු සාදු තිරුවන් නම දින්නේ 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 බුදුරැස් විහිදෙන ඒ මහා සෑයයි බුදු ගුණ සිහිවන ඒ මහා සෑයයි තුන් ලොව එක් සත් කලයි සෑයයි සාදු වන්දිමු අපි රන්වැලි සෑයයි සාදු වන්දිමු අපි රන්වැලි සෑයයි සාදු 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 මේ හැම දිනමත් හඬ නගා සාදුනාදයක් පවත්වමු හැමෝම ශ්‍රද්ධාවෙන් පින්කමහ එකතු වෙන්නේ සයකතු නොබ වාසනාවන්ත දායකයන් විදියටත් සම්මා සම්බුද්ධ ශාසනයෙහි ශ්‍රාවකයන් විදියටත් තථාගත සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ දේශනා කළ උන්වහන්සේ 45 සසක් තිස්සේ ලෝක සත්වයාට දේශනා කරපු උතුම් ධර්මස්කන්ධෙහි එක් හෝ කොටසක් නැත්නම් අල්ප වූ බිඳක් තමයි මේ පැයක එකහමාරක තරම් කාලයකට ඔබ හැම දෙනාගේ සිත් සතන් සුවපත් කිරීම පිණිස දේශනා කරන්නේ. ඒ නිසා මේ පැය එකහමාර පැයක කාලය ශ්‍රද්ධාවෙන් පින්කමහ එකතු වෙන්න. මොකද ජීවිතේ ලැබෙන ඔබ මේ ධර්මානුශාසනාව ආරම්භ කිරීමට පෙර හදවතින් ඔබ හිතන්න මේ දේශනාව මගේ ජීවිතේ වෙනස් කරන දේශනාවක් බවට පත් වේවා. සංසාර දුක නැති කිරීම පිණිස දුක්ඛිත ආත්මයෙන් ගැලවීම පිණිස සසර භවගාමී ජීවිතෙන් ඈත් වීම පිණිස හේතු වාසනා වන දේශනාවක්ම වේවා. මේ උතුම් දේශනාව අවසන් වෙනකොට මාගේ මට ධර්මාබෝධය ලැබේවා. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් බවට පත් වේවා. අවසන අමා මහ නිවන පිණසම මේ පිං පාරමී ධර්මයක්ම වෙත්වා කියන
සත් පැතුම හිතේ තියෙන්න ඕනේ. නැත්නම් කොයි වෙලාවෙද බණ ඉවර කරයිද දන්නේ කියලා කොහෙන් හරි වාඩි වෙලා නැත්නම් බණ අවසන් වෙන්න කලින් මගින් නැගිටලා හරියන්න සෝදානම් වෙලා නම් ඔබේ හිත තියෙන්නේ. එහෙම වෙන්න එපා. ඔබේ ලැබිච්ච මේ උත්තරීතර අවස්ථාව සසරට හොඳම අවස්ථාව කරගෙන මේ උතුම් වූ දහම් පද ටික ශ්‍රවණය කරන්නට කියන එක මෙත් සිතින් යුක්තව සිහිපත් කරන ගමන් අපි ධර්ම දේශනාව ආරම්භ කරමු. විශේෂයෙන්ම වැඩ සිටින මෙහෙණින් වහන්සේලා ඇතුළු සදා පූජනීය මහා සංඝරුවන ඒ වගේම විශේෂයෙන්ම මේ නිවහනේ එමෞතුමිය ප්‍රධාන පවුලේ ඥාති හිතවත් හැමදෙනාමත් සද්ධර්මානුදේශනාව ශ්‍රවණය කරන මේ පින් බිමට පැමිණි හැමදෙනාටමත් මේ උතුම් අනන්ත ආශිර්වාදයේ ලැබීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. පින්නතුනි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය දෙව්රම් මහා විහාරයේ සිදු වුණ අසිරිමත් වූ කතාවක් අද මේ කාවේ මේ ධර්ම දේශනාවට මම අද පාදක කරගන්ටිද. මේ උඩවලව ප්‍රදේශයේ වැඩම කරලා පවත්වන දේශනාවේදී අපේ පළාතට ප්‍රදේශයට රටට සුදුසුයයි ඔබිනයයි කියන්නේ මේ දේශනාව අපි අසා දැනගමු. වැඩිහිටි ඔබත් තරුණ හැමදෙනාමත් සියලු දෙනාටම මේ දහම් කරුණු ඔබේ ජීවිතයට සාර්ථක ජීවිතයක් ගත කිරීමට මහඟු අවස්ථාවක් වෙයි කියලා හිතමින් අපි දේශනාව ආරම්භ කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ ආයුවන්නෝ සුඛං බලං ආයුවන්නෝ සුඛං බලං. සීලෙන් ගුණයෙන් වැඩිහිටියන්ට නිතර වැඳුම් පිදුම් කරන්නාගේ ආයුෂය වර්ණය සැපය හා බලය වැඩි. ධම්මපදය සාසවග්ගය. පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඔබට මතක ඇති අනේ පිණිසිටුතුමා සිය ධනෙන් නිමවා ජේතවනාරාමේ සංඝුණට පූජා කළපු දවස බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස එදා ජේතවනාරාමේ කුටිවලට වැඩම කරූ දවසේ එතෙමුන් බුද්ද මාහිමිට මං මුලාවේ සමහරු නිදති තන තන වැලි තාලාවේ බුදු හිමි වාඩින විටකදී හුද කලාවේ කවුරුද උගුර පෑදුවේ වේලාවේ හිමියනි ඔබේ සාසුනද හරි බලවත්ය එනිසාමාද ඊතරමට තෙදවත්ය අගසව්භාවින් ගුණ දහමින් ඕදවත්ය
සමාවනු මැනවි මම නම් සැරියුත්ය කාමරවලට වී සැතපෙයි සැවොම ආද එයි ඔබ ආවදි යින් දෙවුරම කොනක වැද අලුයම් වෙලාවේ රුචි නැති තැනක ඉඳ සැරියොත් හිමි සඳුනි ඔබ මක් කරනවාද පින්වතුනි ආන්නේ විලාවේ සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේට සිදුවෙන්නට මුහුණ දෙන්නට සිදුවුණු කාරණාව කියා පානවා සරියුත් මහරහතන් වහන්සේට සිදුවුණ අකරතැබ්බය බුදුරජාණන් වහන්සේට කියා පානවා ලෞතර බුදුරජාණන් වහන්සේ බලවත් සංවේගයට පත්ව මා සිටියදීම වැඩිහිටියන්ට මෙසේ ගරුණ කරන්නේ නම් මාගෙන් පසුව කුමක් වේදයි සිතමින් වහාම දහම් සභාව කැඳවා මහ සංඝරුවන වඩමවා මෙන්න මේ විදියට අමතනවා අගහාසනය ආග භෝජන ඉහළ තැන කාට සුදුසු දෙයි මාහට කියනු මැන කැති කුල බමුණු කුල ගාපති බාලය ගැන තෙදවත් බාලව තුන් ඇත මෙහි ආගය දැන මගපල ලැබූ යාතිවරුමි සාබයි ඇත සාමිනියාගතැන්ද ඕනට සුදුසු නැත නැනේ ඔබේ ආදහස නම් ඒකාංග නැත මේකයි සුදුසු දීරාන්දවා තබනු සිත මහණෙනි මාගේ ශාසනයෙහි වැඩිහිටියන්ට ගරු කිරීම සුවිශේෂී වූ ගුණාංගයක් එහෙම වුණත් ඒ පසකදා ඊයේ රාත්‍රියේ සිදු දේ මේ හැමදෙනාම දන්නවා ඇති සරියුත් මහරහතන් වහන්සේ ගසක් යට තම රාත්‍රිය ගත කළ ආකාරය එනිසා මෙවන් දේ නැවත සිදුවන්නට ඉඩ තබන්නට එපා කියමින් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස අමතනවා යට ගිය දවස දඹදිව මහා වනය දෙස යොමු කරගන්න ඊනම් ඔබ සැම ගියස මේ වනයේම මිතුරන් තුන් දෙනෙකු ලෙස ජීවත් වුණ කතා පුවතකි
හරිම රස මේ මහා වනාන්තරේ ඇතෙකුත් වානරයෙකුත් තිත්වටුවෙකුත් මිතුරු ලෙසින් ජීවත් වෙනවා. මේ තිදෙනා එකිනෙකා හඳුනාගෙන බොහෝ කලක් ගත වුණත් වැඩිහිටියන්ට ගරු කිරීම පිළිබඳව දැනගෙන හිටියේ නැහැ. ඔවුන් එකිනෙකාට ගෞරව කළෙත් නැහැ. මේ යාළුවන් තුන්දෙනා ගැන මෙතෙන් සිට අපි අසා දැනගමු. එත් රාජු ලොකු මහා තින්තාර වූවත් අපගේ සැලකිලි නෙත කවදාවත් මොකටද ඔය සැලකිල්ලද පැවත් වානරයානන් සිතුවේ මේවත් වානරයානන් සිතුවේ මේවත් මොකටද ඇතාගේ වඳුරගේ විස්තර විස්තර හුවොත් නොලැබෙයි උත්තර නොබලමි කිසිදා මොහොතක නෙත් හැර එහෙමයි ඇසුවේ වඳුරා තිත්තිර එහෙමයි ඇසුවේ වඳුරා තිත්තිර වානරයානන් සිතුවේ විලසට මිතුරු නත්නේ කීවිට ගරු කොට ජීවත් වෙමු පෙර පුරුද්ද විලසට ගරු සරු කිරුවොත් කරදර යකීමට ගරු සරු කිරුවොත් කරදර යකීමට අන්නේ වෙලාවේ එහෙම කතා කරන යාළුවෝ තුන්දෙනාම මේ වනයේ තියෙන මහා නුග වෘක්ෂයක් ළඟට යනවා. ඒ මහා නුග වෘක්ෂය ළඟට යන ඇතයි වඳුරයි තිත්තිරයයි මේ තුන්දෙනාම සෝදානම් වන්නේ වැඩිමහල්ලා කවුරුන්දයි සොයා බැලීමට. එදා පළමුවෙන්ම ඇතාගෙන් මෙන්න මේ විදියට පැනයක් විමසනවා. මිතුරු ඇතානෙනි පිළිතුරු දෙන්නේ මේ මහනුකරොක ඔබ හඳුනන්නේ කවර කලක සිට දැයි පැවතින්නේ ඔබේ වයස ඒත කොට දැන ගන්නේ ඔබේ වයස ඒත කොට දැන ගන්නේ සබඳිනි මේ ගාස පැල කාලේදී බඩ යට කොට යන්
නිමිබාලේදී මේ ගස් මුදුනට එම වේලේදී නාභිය ගැවුනි දලුදල් ලේදී නාභිය ගැවුනි දලුදල් ලේදී අද මේ නුග ගාස මටද විශාලය බැලුවම වනපති රජුට සමානය සෙවණයි මහරෝ ලගින විමානය වටහාගත්තාද වයස ප්‍රමාණය වටහාගත්තාද වයස ප්‍රමාණය යාළුවනේ ඉස්සර පුංචි කාලේ මේ ගස යටින් යද්දී මම මේ ගහේ දැල්ල මගේ නාභියේ ගෑවෙනවා ඒ තරමටම මේ ගස ගැන මම දන්නවා මේ ගසේ තරමටම මට වයසයි වඳුරාණෙනි ඔබ කියන්න බලන්න ඔබට මේ ගස ගැන තියෙන මතකය මොන විදියද කියලා එදවස මායි දුව පැනවිදින පැටියෙකි හොඳ හැටි ලදරුවියේ හැන්දෑවන විට මවට තුරුල් වෙමි අන්ධකාර කාරු වලට බියේ මේ මහනුග ගාස පැලැටියක් ලෙස ඒ කාලෙත් විය ලපටි වියේ මගේ බෙල්ල උස්සන්නැතිවම හිඳ දලු කැහැටි මට මතක තියේ අම්මා මා බාඩ බැඳගෙන පැන්නා ගසින් ගසට මේ අතු පාතර පොඩි නුග පැලවෙත හිමින් ඇවිත් දෙමි අම්මාටත් නොදේ නිමනිතර මේ පොඩි ගසේ දාලු කැහැටි මතකයි වෙලායිතින් ගහ යට නතර මේ පොඩි කාලෙදී මේ වන පිතමය සැනසුම දුන්නේ මට නිතර ඔන්න ඔය විදිහටයි එතාගේ වඳුරගේ ජීවිතය ගෙවුනේ අර පුංචි වටු කුරුල්ලාගේ ජීවිතයේ ගෙවුන ආකාරය කොහොමද අපි දැනගන්නේ
මම පොඩි කාලේ කුරුළු කොඩුවෙන් පැනලා මහවන යට යනවා හවස් වෙන්න කාලියෙන් පිය බාගෙන ආපසු කුඩුවටම එනවා මහනුග ගසක් තිබුණා වන මැද තිත් වටුවත් එහි පොර කනවා නුග ගෙඩි කාලා හොට පිහදාගෙන අම්මා තුරුලේ නිදියනවා දවසක් දානුග හැටයක් කාලා මල පහ කිරුවේ මෙතන සිට එතනින් මේ ගස පැලවුණු බව නම් සැකයක් නම් නෑ කිසිම විට ඒ පැනනන්ගේ මේ නොග ගසමය විශ්වාසෙන් කීව හැකිය මට මේ නොග රුක්ෂය උපතේදී සිට මම දන්නෙමි කීව හැකිය මට මේ ගස හටගත් තැන සිට දන්නෙමි හටගත් හේතුද දනිමි මම එනිසා මම ඔය දෙන්නාට වැඩි බව නම් දන්නෙමි මෙහි නිසැකවම මගේ නැසැකයක් අවුලක් කිසි විට වාද කුමට මේ සබයේදීම පෙනුමෙන් නම් මා පුංචි කුරුල්ලෙකි වයසින් පැනත ඔබගේ හිම මෙන්න මේ විදිහටයි මේ යහළුවන් තුන්දෙනාගේ ජීවිතේ ගෙවුනේ මේ ගස යටින් යද්දී මගේ නාභියේ මේ ගසේ දලු ගෑවුණා ඒ එතාගේ වයසයි වඳුරා කියනවා මේ ගස් උඩින් පනිමින් එහෙට මෙහෙට ඇවිදිමින් මම එදා මේ ගසේ දලු කෑවා මට මතකයි ඒ වඳුරාගේ මතකයි අන්න අර පුංචි වටකුරුල්ල කියනවා මීට අවුරුදු ගණනාවකට පෙර මම ඈත වනයේට ගිහිල්ලා වනයේ තිබිච්ච නුග ගහක නුග ගෙඩියක් කාලා මේන්න මෙතනට ඇවිල්ලා මල පහ කළා ආන්නේ මල පහ කරපු ඇටෙන් නැත්නම් හැදිච්ච පැලේ තමයි මේ අද මහා වෘක්ෂය බවට පත් වෙලා තියෙන්නේ
ආන්න එහෙනම් මෙතනින් වැඩි මහල්ලා කවුරුන්ද? මෙන්න මේ තිත් වටුව. වඳුරාත් ඇතාත් මේ දෙන්නත් මෙන්න මේ තිත් වටුවගේ වචනයට එකඟ වෙනවා. එකඟ වෙලා නායකත්වය ලබා දෙමින් තිත් වටුවට ගරු සම්මාන කරමින් ඔහුව ඔහුගේ අවවාද අනුශාසනා පිළිගනිමින් වටකුරුල්ලා නායකත්වයලා සලකමින් එතෙන් සිට කටයුතු කරන්නේ මෙන්න මේ විදියටයි. මෙතනින් පසුව හෙට දින අපි දිදී නාම ගරු සම්මානයෙන් සලකමු හැම දාම අපටත් වඩා වැඩි මල් බව පැවසීම ආඩම්බරයි තිත් තිර මිතුරෝ බොම තිත් තිර පාණ්ඩිතුමා අපගේ සොයුරුය වයසින් වැඩි වුණත් උපතින් පියකරුය ඇසුරට සුදුසු තරමට ගති ගුණ හුරුය අප දෙදෙනාම දුටු පමණින් ගරු සරුය වඳුරට මෙන්ම ඇතුටද ඔබ බලවතෙකි පෙනුමින් පොඩි උනත් තෙද ගුණ ඇති සතෙකි මිතුරන් දෙදෙනාට නිසි ලෙස හිතවතෙකි තිත් තිර තෙමේ එතුටත් වැඩි දාල ඇතෙකි පින්නතුනි එදා බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේ දෙසට හැරී සංඝ පිරිස සමතා මෙන්න මේ විදියට දේශනා කරනවා. මහණෙනි යහපත් කොට මා දෙසුව ධර්මය නිසි ආකාරයට ඇසුව ඔබලා ඇයි වාය සැට සැක මුසුව නවතා ගනු මැන ඔය කාසු කුසුව ඕනට නිසිකාවෝ රැවමිහි නැතිව
අභිමානය සිත් තුල ඇතිව තමන්ගේ වාසිය පිළිබඳ රැතිව කටයුතු නොකරනු තමන්ට ගැතිව ගරු කළ යුත්තා හට සැලකීම පිදිය යුතුම තැන පුද පෙත් දීම මගේ දහමෙහි නිසි පිළිවෙත වීම සලකමු නිවැරදි ලෙස හැම දාම සලකමු නිවැරදි ලෙස හැම දාම මහලු පිළිවෙලින් පළමු වඳින්න නැගිට හුනස්නෙන් එතන හිඳින්න මෝහය සහමා නයද බිඳින්න යදින්න ඕනේ තැනක යාදින්න දෑත නලල මාත එක් කරගන්න පසඟ පිහිටුවා නිතරවා දින්න වැඩිමල් පිළිවෙල ගැන සලකන්න එය මගේ දහමයි වටහා ගන්න නීති රීති ඇත දහමට අනුගත ඊවාරක ගැන්මය හරි පිළිවෙත මහණෙනි පිළි බඳ ඇති වතගොත ඉගෙන ගන්න ආඩු පාඩුවේ හිම නැත ඉගෙන ගන්න ආඩු පාඩුවේ හිම නැත පිළිවෙලක් දැත යන එන තැනක ඉඳගන්නට ඇත නිසි තැන කොනක ඒවාරක ගත් තොත් මාතු දිනක බැබලෙනවා විල සටමුතු මිනක බැබලෙනවා විල සටමුතු මිනක කැති කුලෙන් සහ බමුණු කුලෙන් ගෘහ කුලෙන් ඉහළටම ආවත් දාන බලෙන් සහ පිරිස් බලයෙන් ඉහළ තැනකට උරුම වූවත්
වැඩි මහලු පිළිවෙලට සලකා ඇඳිනගෙන යස ඉසුරු පැවත් සීල ගුණති තපෝ ගුණති කෙනෙකි උතුමෙකි කාවර ධාවත් සතුරු හිරියර ලැබෙන්නේ නැත මිතුරු කම් ඇත හැම අතින් දකින හැමදී පින් බාරය බැලු විතදියම් කිසි වක් නිතින් යන්නේ නැම තැන නිදන් මතු වෙයි හිඟ නොවී සැප හැම අතින් උතුම් ගුණ දහම් රැක්මය දුකක් නැහැ කිසි විට සිතින් පිදිය යුත්තන් පිදිය යුතුමය එයයි මනුසත් දහමේ දැක්ම තපෝ ගුණදම් රැකිය යුතුමය එයයි මනුසත් දහමේ වික්ම වැඩිහිටියනට පුදන ගුණදම් ආගය කළ යුතු දහමේ දැක්ම එවන් මිනිසුන් දෙව්ලොවේමය මේ මිනිස්කම් තිබෙන තෙක්ම පිරිස් බලයද කුලය නිලතල සදාකාලික නොවේ කිසිදා ආදට පැවතුම රැඳී තිබුණත් අනාගතයක් නොමැත මතුදා දහම් ගැටලුව විසඳලා මිස නොමැත වැඩියේ තැනක පෙරදා ගුණය බෝසත් තුල උනාදින් අමරණීයයි ලොවට මුනිදා යසයි සුරු සංපත්ද ඇතිතෙන වාසනාවයි කියන්නේ එවැනි ආසිසුරු නොමැති විටකදී හිඟාකාහෝ සොයන්නේ උතුම් මුනි ගුණ දන්න ආයමය ඒ උතුම් ගුණ නසන්නේ හොඳට ඒ
මග පිනිනවා නම් කුමට වෙනවා වතක යන්නේ අපි ගෙවන මේ නපුරු කාලය මහා බියකරු විපත් එනවා ආව මහවැසි නියං සායින් රැකෙනවා ගං වතුර එනවා ගොඩ ගලයි මහා මුහුද එලෙසම කාඳු කඩාගෙන නාය යනවා දෛවයේ ඉරණමේ ලෙස නම් හිටත් දිනයක් උදා වෙනවා දෙගුරුම් උගත් වියතුන් පඬි වරුය යන නැහිතමිතුරු වැඩිහිටියන් සියලු දෙන පිදුවත් මාගොල් කරුණ කිසිත සනසවන ඒකයි පින්ව තුනි බුදු හිමි දේසුබන දෙගුරුන් හට නිතර සැලකුම සරණක්ය දරුවන්නේ අයට ලොකු පිලි සරණක්ය මෙය දෙලොවටම යුතුයකම් ඉටු කෙරුමක්ය බුදු හිමියන් දෙසුව මංගල කරුණක්ය වැඩිහිටියන් හැඳින සැලකුම නිසාවෙන දෙවියොත් සලක නවා කනඳුර වාසාගෙන මෙවැනි කරුණු ඔබේ සිත් තුල තබාගෙන කල්ගත කළ යුතුයි ගැන සිතාගෙන දහසක් රන් තරු තිබුණට එලියක් නැත ලොවේ එක් පොන් සඳ එලිය දේය එයයි ලොවට සුවී කළ ගුණ දත් දරුවෝ ළඟදී සුව සම්පත මෙවී ඉරහඳ පවතිනාතුරුම එය බොරුවක් නොවේ තිත්තිර ජාතකය තුලින් කියූ කරුණු සිතට ගන්න තිරිසං සත් තුන්ද කැමැති වැඩිහිටියන් හට පුදන්න උතුම් මිනිස් ගුණ දහම
පීදිය යුතුය ආය රකින්න පාතමු ඒ උතුම් පින්කම ඔබට නිවන් භව පතන්න පාතමු ඒ උතුම් පින්කම මේ මාට නිවන් සුව ලබන්න රජු දෙමි වේවා කෙත්වතු සාර වීවා සිත් තුල මෙත් මල් පිදේවා මගේ රංජා තිය දිනේවා මගේ රංජා තිය දිනේවා සාදු 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 එලෙස ප්‍රාර්ථනා කරමින් හැමදෙනාගේම දහම් සංවේගයේ උපදවා ගනිමින් ලෞතර ශාන්තිනායක මාමේනී බුදු පියාණන් වහන්සේගේ අපරිමිත බුදු ගුණයන් සිහි කරගෙන විශේෂයෙන්ම මේ පුණ්‍ය භූමියේ තුල මේ නිවහන තුල සද්ධර්මානුශාසනාවක් සිද්ධ කරවා ගන්නට දුනේ මීට වසරකට පෙර මේ පරිලෝකීය ආදරණීය පියාණන්ගේ භවගාමී ජීවිතේ සාර්ථක කිරීම පිණිස සපින්වත් ඔබ ශ්‍රද්ධා සිතින් යුක්ත මේ ධර්ම දේශනාව හා එකතු වුණා තිත්‍ර ජාතක දේශනාව උපකාර කරගෙන ඔබේ අපේ ජීවිතයේ සුවපත් කරවා ගැනීම පිණිස තිරිසන් සත්තු පවා වැඩිහිටියන්ට සලකන යුගයක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේදා සංඝ පිරිස කැඳවා සරියුත් මහරහතන් වහන්සේට සිදු නකරතැබ්බය මුල් කරගෙන මෙන්න මේ තිත්‍ර ජාතක දේශනාව දේශනා කරන්නට දුනා. වර්තමාන සමාජයේ තම බිහි කරපු දෙමව්පියන්ට ඇතිදැඩි කරපු අම්මා අප්පච්චිට නොසලකන යුගයක මේ නිවහනේ ආදරණීය මව්තුමිය ඇතුළු මේ දරුවන් බොහෝ ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ඇතු මේ පරිලෝකීය පියාණන් ස්වාමි පුරුෂයාගේ වර්ෂ පූර්ණ පින්කම් මොහොතේ මිය ගිහිල්ලත් පරලෝක ජීවිතේ සාර්ථක කරවා ගැනීම පිණිස පින් අනුමෝදන් කරන්නට මේ මහා පින්කම සංවිධානය කරන්නට දෙනවා. කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් තථාගත බුදු වදනට අනුව දුර්ලභව ලැබිච්ච උත්තරීතර වූ මනුස්සාත්මයේ අනේ සාදු සාදු මහා පිනක් බවට පරිවර්තනය කරවාගෙන මේ මෑණියන් දරුවන් ඇතුළු මේ ශ්‍රද්ධාවන්ත ඇත්තෝ මේ මහා පින්කමක් සිද්ධ කරන්නේ මේ පරිලෝකීය ආදරණීය සාමි පුත්‍රයාට ආදරණීය පියාණන්ට. එනිසා වර්තමාන සමාජයේ ජීවත් වෙලා ඉන්න කාලෙත් අම්මට තාත්තට නොසලකන දරුවෝ ඉන්න කාලෙක අම්මට තාත්තට කරදර කරන කාලයක දෙමෝපියන්ට පීඩාකාරී ජීවිතයක් ගත කරන්න උදා වෙලා තියෙන යුගයක මේ දරුවෝ මහා වාසනාවන්තයි. මේ ස්වාමී දියණිය දරුවන් ඇතුළු මේ අත මහා පින්වන්තයි. ඒ සත්පුරුෂ මහා පිනක් හා එකතු වීම පිළිබඳ. ඒක නිසා මේ දේශනා කරපු තිත්තර ජාතක දේශනාව ඔබේ ජීවිතේ වෙනස් කරන මහා දේශනාවක් බවට පත් වෙන්න ඇති. තිරිසන් සතුන් වගේම ඊට වඩා උසස් මනසක් තියෙන නිසා දුර්ලභංච manussත්තං කියලා බුද්ධ දේශනාවට අනුව දුර්ලභව ලැබිච්ච මේ manussාත්මේ සසරට මහා වාසනාවක් කරගන්න මිනිසුනි. ඒ නිසා
බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්න නිසා කියන්නේ S2 තියෙන කාලේ පින් කරන්න, කන් දෙක ඇහෙන කාලේ හොඳ දේවල් අහන්න, අත් දෙක තියෙන කාලේ දනට හුරු වෙන්න, හයිය හත්තිය තියෙන කාලේ අතපය හයිය තියෙන කාලේ විහෙර විහාර අවස්ථාන වලට ගිහිල්ලා පින් අකම් කරන්න. ජීවිතේ අනියතයි. කොවෙලාවේ ජීවිතේ නැති වේද විනාශ වේද කියන එක අපි දන්නේ නැති නිසා. ඒක නිසා එහෙම හිතාගෙන මේ මහා පින්කම අප සිද්ධ කරේ සංවිධානය කළේ. අපි පින්කම් මෙතකින් නිමාවටපත් කරනවා. හැමදෙනාම විශේෂයෙන්ම සිහි තබා ගන්න, කල්පනා කරගන්න. මේ මහා පින්කම සංවිධානය කරපු විශේෂයෙන්ම මේ නිවහනේ ආදරණීය මේනියන්, මල්ලිකා නානායක්කාර මෞතුමිය, ඒ වගේම සෙනොක නානායක්කාර පුතණුවන්, චානක නානායක්කාර පුතණුවන්, දේවින්දි නානායක්කාර දියණිය ඇතුළු දරුවන් ආදී හැමදෙනාම එකතු පහදු කරවාගෙන මේ මහා පින්කම සිද්ධ කරේ. ආදරණීය පියාණන්ට සෙත් පතන්න අනුමෝදන් කරවා ගන්න. සවස්සානීය ඍතුව ගෙවිලා චීවර මාසයේ ආරම්භයත් සමග මේ මහා පින්කම සිද්ධ කරන්නට ඉදී. සෞබ හැමදෙනාම සිහි තබාගෙන හිතාගෙන දේත නල්ල මත තියාගෙන අම්මා අප්පච්චි සිහිපත් කළා. අපි වන්දනා ගාථා දෙකක් කියලා පින්කම නිමා කරනවා. හැමෝම වන්දනා කරමු. විශේෂයෙන්ම ඔබ අපව මේ ලෝකෙට බිහි කරපු, රතුලේ සුදු කරලා කිරි බවට පරිවර්තනය කළ, අපිව ඇති දැඩි කරපු, පෝෂණය කරපු, අපේ ජීවයක් ලබා දීපු මේ මහ පොළව හා වෙර දරමින් උර දරමින් කැපකිරීම කරපු ආදරණීය මෑණියන්ට, ආදරණීය පියාණන්ට මේ මහා ආශිර්වාදයක් වේවා. එයත්ෝ වහවහා සසර දුක් කෙලවර අමා මහ නිවන පිණිස මේ පින් ආශිර්වාදයක් වෙත්වා. ඔබ මා ඇති දැඩි කළ රත්තරන් අම්මට, රත්තරන් තාත්තට මේ ආශිර්වාදයක් වේවා. සුජීවත්ව ඉන්නවනම් එයට සෙතක් වේවා. පරලෝක ජීවිතය නැත්නම් මිය ගියපු කෙනෙක් වේනම් ඒ දෙමව්පියන්ගේ සසර ජීවිත සුවපත් වේවා කියන පැතුමින් දේත නලේ තබාගෙන මේ විදියට අපි වන්දනාව සිද්ධ කරමු. මුහුදේ නැව ගිලුණු කාලෙට පෙර බෝසත් අම්මා දැති කාර මාත හිඳුවා පීනා ගොඩ දැම්මා. ඒ දේ කොට පැතුව කාලෙදි පෙර බෝසත් අම්මා ලෝකේ පාල මුව බුදුන්ට විවරණ දුන් අම්මා. ජීවිතයේ ආඳුරුලෙනේ ආලෝකය අම්මා. ආදරයේ සාදාතනික සෙනෙහි ගඟුල අම්මා. උපන් බව පාතනා එකම පැතුම අම්මා. මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා. ඉපදුනදා පාටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් නැලවූයේ
පියා සිහි කරමින් මේ මොහොතේදී ඔබගේ ගුණ ගායා පින් දෙන්නම් මතු දිනකදී නිවන් දකින් පියා පින් දෙන්නම් මතු සසරේදී නිවන් දකින් පියා අම්මා සමග නිවන් යන්න පතනව මාගේ පියා සාදු 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 එසේ ප්‍රාර්ථනා කරමින් මේ පැවැත් වූ ආශිර්වාද වූ ධර්මානුශාසන අපි මෙතකින් නිමවට පත් කරනවා. හරියටම 9ට විනාඩි 10ක් තියෙනවා. ආශිර්වාදාත්මක ආරක්ෂක පිරිත් දේශනාවක් මිනිවහනේ සිද්ධ කිරීමට ඉඩ කඩවෙන් කළ යුතු නිසා මේ පින්කම අපි මෙලෙසකින් නිමවට පත් කරනවා. මේ ආශිර්වාද වූ මහානීය පින්කම උඩවලව මල්ලිකා නානායක්කාර මෞතුමියගේ නිවහනේ නැත්නම් මීට වසරකට පෙර මේ පරිලෝකීය කොට්ටවත්ත සමූහ ව්‍යාපාරයේ අධිපති චන්ද්‍රසිරි නානායක්කාර මහත්මයාගේ නිවහනේ පැවැත් වූ ආශිර්වාද වූ ධර්මානුශාසනාව අපි මෙතකින් නිමවට පත් කරන්නේ මේ පරිලෝකීය ආදරණීය චන්ද්‍රසිරි නානායක්කාර පියතුමාට පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරලා. ඒක නිසා මේ හැමදෙනාම එක් පසකින් දුකකටපත් වෙන ආදරණීය තාත්තගේ ස්වාමි පුත්‍රයාගේ වියෝව තවත් පසකින් මහානීය පින්කමක් සිද්ධ කරලා අත් දෙක එකතු කොල්ල වැඳලා අනුමෝදන් කර හැකි මහා පින්කමක් තමන් හදපු වඩපු රැක බලාගත්ත පෝෂණය කරපු මාර්ගය කියලා දීපු රටේ සමාජයේ යහපත ලෙස අනේ මෙතන හිටපන් කියලා මග කියා දුන ආදරණීය පිය කෙනෙක් මතකාවර්ජනයක් තමයි මේ සිද්ධ කරන්නේ. ඒක නිසා අම්මා කියලා කියන්නේ මහා වස්තුවක්. තාත්තා කියලා කියන්නේ මහා වස්තුවක්. අම්මා තාත්තා කියලා කියන්නේ මිලකල නොහැකි මහා වටිනා වස්තුන් දෙකක්. මේ වටිනා වස්තුන් දෙකෙහි වටිනාකම තේරුම් කරලා තමයි තිත්තිර ජාතක දේශනාව දේශනා කළේ. ඒක නිසා ඒ දේශනා කළ උතුම් දහම් පද ඔබේ සිත් සතන් සුවපත් කිරීම පිණිස හේතු වාසනා වෙන්නට ඇති කියන එක මම සිහිපත් කරනවා. සා බොහෝ වෙලාවක් දේශනාව සිද්ධ කළා. 7:00 ඉඳලා 8:00 පැය විනාඩි 35ක් නැත්නම් 20ක් 25ක් වගේ කාල වේලාවක් ගෙවෙන්නේ දැන්. විශේෂයෙන් මේක නිසා බොහෝ වෙලාවක් ධර්මයේ ශ්‍රවණය කළා. මේ මහා පින්කම සාර්ථක කරගන්න මේ ගෙදර නිවහනේ දායක ඇත්තෝ බොහෝ කැපකිරීම කළා. අලංකාරවත් මණ්ඩප නිර්මාණය කළා. ලස්සන ධර්මාසනයක් තැනෙව්වා. බොහෝ දෙනෙකුට ධර්මයේ ශ්‍රවණය කරන වටපිටාවක් හැදුවා. මේ අයහපත් කාලගුණයේ තියෙන මොහොතේ පවා මේ මඩුහත් ගහලා බොහෝ දෙනෙකුට වාඩි වෙලා බණ අහන වටපිටාවක් ගොඩනගලා දුන්නා. මේ පිනම එමියගේ තාත්තට අයිති වෙනවා. ඒක නිසා වැස්සෙන් පින්නෙන් බාධාවක් නැතුව මේ පින්කම සාර්ථක කරගන්න අපිට දැන් පායලා තියෙනවා. ඒක දෙවියන්ගේ ආශිර්වාදයක්. නිසා එහෙම හොඳ දේවල් කරනකොට හැම අතකින්ම අපිට ආශිර්වාදයක් ලැබෙනවා. මේ මහා පින්කම පිරිසුදුයි වාසනාවන්ත පින්කම. විශේෂයෙන්ම අපි පළමු කොට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. මේ පරිලෝකයේ කොට්ටවත්ත සමූහ ව්‍යාපාරයේ අධිපති චන්ද්‍රසිරි නානායක්කාර පියතුමා ඒ වගේම මේ මාසකට පෙර මේ පරිලෝකයේ තුමාගේ මෑණියන් වන හිමිනෝන උපාසිකා මෞතුමිය ඒ වගේම මේ පරිලෝකයේ 12 ඥාතිවරු ලංකාවේ ලෝකේ පුරා ඥාතිත්වය අනු හිතවත්කම් අනු මෙරළ මේ පරිලෝකයේ හැමදෙනාම
සසර ගමනේ අපේ ඥාතීත්වය අනුව පින් බලාපොරොත්තු වන කවුරු හෝ ඥාති කෙනෙක් ඇද්දිසිලු ඥාතීන්ට වසරකට පෙර මේ පරිලෝකීය ආදරණීය චන්ද්‍රසේන නායක කරතාත් ඇතුළු මේ පරිලෝකීය සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන් දුක කැත්නම් දුකෙන් අත් මිදේවා. සැප කැත්නම් ඒ සැප වඩා වර්ධනය කර අවසන බුදුන් දැක නිවන් දකින්නට මේ පින් පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරලා ඉදම් මේ ඥාතිනං හෝතු කියන ගාතාව කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත්තා වූ සියලුම පින් සතරවරන් දෙවියන් ප්‍රදාන ඉෂ්ඨකාමී අල්පේසාක්‍ය මහේසාක්‍ය දේව සමාගම් වල දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අකනිටා බඹලෝපද තෙක්වා පවතිනා වූ සියලු දේව සමාගම් වල දෙවිවරු මේ පලාතට ප්‍රදේශයේ අධිග්‍රහද වැඩ වාසය කරන්නා වූ සියලු දේව සමාගම් වල දෙවිවරු ආදී සියලුම දේව සමාගම් වල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපවත් වෙත්වා සැපවත් වෙත්වා. අමා මහ නිවනම දෙවියෝ සලසා ගනිත්වා කියන පැතුමෙන් දෙවියන්ටත් පින් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ටා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන් දෙවියන්ට මළගී ඥාතීන්ට ඔබ අපි හැමදෙනාටම විශේෂයෙන් මේ මහා පින්කම සංවිධානය කරපු මේ පවුලේ හැමදෙනාටම මල්ලිකා නානායක්කාර මෞතුමිය ඇතුළු දරුවන් හැමදෙනාටම විශේෂයෙන්ම අපි ධර්මානුශාසනාවට අපිට ආරාධනා කළ අපේ විශේෂයෙන්ම අපි අනුවර්තන නාමයෙන් සිහිපත් කරන උඩවලවේ අක්කා අපි මත්තල අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හෙට නිතර පැමිණිලා ශ්‍රම දාන සඳහා සත්පුරුෂ උදව් කිරීම හා සැබැදිව ඇති වූ දායකත්වයක් හිතවත්කමක් පමණයි. මම හරියට නම දන්නෙත් නෑ තාම. ශිරානි මහත්මිය එතුමිය තමයි අපිට ආරාධනා කළේ මේ ධර්මානුශාසනාවට. මගේ හොඳම හිතවත්ම ළඟම කෙනෙක්ගේ දායක මහා පින්කමක් ලස්සනට පින්කම සංවිධානය කරගන්න ඕනේ කියලා නිතර මම හිතන්නේ මට කරදරයක් වෙන විදියටත් වෙලාවක කතා කරලා හැම වෙලාවකම මේ පින්කම සාර්ථක කරන්නට කටයුතු කළා. සවිශේෂ මෙතුමිය බොහෝ කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. නිතර කතා බහ කළ මේ පින්කම සංවිධානය කරලා සෝදානම් කරලා මන ලස්සන අලංකාරවත් පින්බර පින්වන්ත මහා පින්කමක් සිද්ධ කරවා ගන්නට වටපිටාවක් සංවිධානය කර දුන්නට ඒ මහත්මිය විශේෂයෙන් ශිරන්ති මෞතුමියට මහත්මියට බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරන ගමන් මත්තල ජාත්‍යන්තර අංගීරස බෞද්ධ මධ්‍යස්ථාන අපි වැඩ ඉන්න පුදබිම විශේෂයෙන්ම පුදබිමේ මෙවර සිහිපත් කිරීම කරන කටින චීවර පුණ්‍ය මහෝත්සවයේ එළඹෙන 23 24 25 වෙනිදා තෙදින තුල net FM ගුවන්විදුලිය හරහා මේ මහා පින්කම සිද්ධ කරනවා. අපිත් මේ දිනවල විශේෂයෙන්ම මම බලාපොරොත්තු වුණා මේ පින්කම විදිහට සාර්ථක කරගන්න. මොකද මම අසනීප වෙලා ඉන්න දැන් මාසයකට ආසන්න කාලයක්. කෙසේ වෙතත් අපේ පුදබිමේ සංවර්ධන කටයුතු නිසා නිදි වරාගෙන මේ කටයුතු සිද්ධ කරන්නේ. ඊයේ සැන්දෑවේ 7ට පටන් ගත්ත 5000කට අධික පිරිසකට වාඩි වෙලා ධර්මයේ සොයසේ සෙවණේ කන පුළුවන් ධම්සභා මණ්ඩපේ කොන්ක්‍රීට් ඇතිරීමේ කටයුතු මේ වෙනකොටත් තාම සිද්ධ කරනවා. ධර්මශාලාව සම්පූර්ණ අක්කරයක් පමණ තියෙනවා. ඒ ධම්සභා මණ්ඩපේ කොන්ක්‍රීට් ඇතිරීමේ කටයුතු මේ වෙනකොටත් සිද්ධ කරන ගමන් ඊයේ ඉඳලා මේ වෙනකන් නිදි වර්ජිත වේ ඉඳලා මේ ආවේ. කෙසේ වෙතත් කටහඬ මීට වඩා හාත්පසින්ම වෙනස්. හැබැයි කැස්ස නැතුව පින්කම සිද්ධ කරගන්න වාසනාව ලැබුණා. දෙවියන්ට ආශිර්වාද කරන්න ඕනේ. මොකද ඒක පින්කම බාධාවක් නොවි සාර්ථක නිමාවට පත් කරවා ගැනීම පිළිබඳ මේ මහා පින්කමට පැමිණි ඔබ හැමදෙනාටම විශේෂයෙන්ම මල්ලිකා නානායක්කාර මෞතුමිය ඇතුළු සියලුම දෙනාටත් දරුවන්ටත් පුතුණුවන් ඇතුළු දියණිවරු ඇතුළු සියලු දෙනාටත් උදව් උපකාරක හැම දෙනාටමත් මේ මහා පින සසර පුරාවට පාරමී ධර්මයක්ම වේවා. ඔබ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
ආවුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා ගෞතම මුනිසසුන තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට මේ පිං පාරමී ධර්මයක්ම වේවා විත්වා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ පින්කම සංවිධානය කර හැමදෙනාටමත් විශේෂයෙන්ම ශබ්ද පරිපාලනය සිද්ධ කර ඇත්තන්ටත් හේවිසිනාද පැවැත්වූ හැමදෙනාටමත් සජීවීකරණය සිද්ධ කර නැත්නම් පටිගත කිරීම කළ ඇත්තන්ටත් මේ උතුම් දේශනා ශ්‍රවණය කරන්න පැමිණ ඔබ හැමදෙනාටමත් මිහිණින් වහන්සේලා ඇතුළු හැමදෙනාටමත් මේ පවුලේ මල්ලිකා නායකකාර තේරුක නායකකාර චානක නායකකාර දේවින්දි නායකකාර ඇතුළු පවුලේ හැමදෙනාටමත් මේ මහා පින හේතු වාසනා වේවා. අපිට ආශිර්වාද කරන ගුරු දේවයන් වහන්සේලා වන එළමල් දනේ ධම්මානන්ද ලොකු හාමුදුරුවෝ අතපූජනීය වතුරු කුඹරේ ධම්මරතන අපේ නෙල්ලිගල් නායක හඳුතුළු පූජනීය මහා සංඝරුවනට අපි බිහි කර ආදරණීය දෙමව්පියන්ට මේ මහා පිනත් සසර පුරාවට පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන ගමන් වන්දනා කරන්න පින්කම නිමා කරනව හැම දිනාටම ආශිර්වාද කරමින් නෙවුම් සඳීනාව දිනක උදාවන නෙවුම් කිරණ දීවා දුකින් පිරුණු ජාන තාහදවත් තුල සහන් නිලිය වේවා ගමන් කරන මේ සසර දනව් වේ බැමි නැති වේවා උතුම් නිවන් සැප සමට ලැබේවා මිතේ මුනිඳු ගහවා යොමු කෙරුවට දහමට ආවදානය පුද දෙමිමි ආසිරි කුසලානය උඩ බලවී තැබු බන අවසානය හිමි වේවා සැමටම නිර්වාණය හිමි වේවා සැමටම නිර්වාණය හිමි වේවා සැමටම නිර්වාණය සාදු 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 ඔබ හැමට සම්මා සම්බුදු සරණයි.